2025 යන කාලය අතරතුර ශ්‍රී ලංකාව තුළ ලෝක පූජිත නායකයෙක් බිහිවන බව බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කළා තියෙනවා. මේ නායකයා බිහිවීමෙන් පසු ශ්‍රී ලංකාවේ අනාගතය සුබවාදීවම 2050 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ තේරවාදී බුදුදහම මුළු ලෝකයේම ඒ වගේම විශ්වීය ආගමක් බවට පත් වෙනවා කියලා බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් අනාවැකි පළ කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට නුදුරු අනාගතයේදීම මුළු ලෝකයේම බලකීර්තිය බවට පත්වන බවත් බලවත්වම නැගී සිටින බවත් උන්වහන්සේගේ අනාවැකි තුළ ඇතුළත් කාරණා තුළින් කියවෙනවා. ප්‍රබල ආධ්‍යාත්මික නායකයන් නිසා තුන්වන ලෝක යුද්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු ආපදාවක් නොවන බවත් උන්වහන්සේගේ අනාවැකි වල සඳහන් කර තිබෙන බව ඔබට මතක් කළ යුතුමයි.